එමම සාදරයෙන් පිළිගන්නවා අදත් ඔන්න ටිප්පිච්චම YouTube channel එක වෙනුවෙන්. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න ගෙනල්ලා තියෙන ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක වගේ කොහොමද ඔයා ගාව තියෙන ඔය accounts වල password username අමතක වුණොත් ඒවා හරියට හොයාගන්න ක්‍රමයක් ගැන තමයි අද මම වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ හරහා වාට පුළුවන් වෙනවා සාර්ථකව 100%ක් ඒ අමතක වෙච්ච username password තියෙනවා නම් ඒවා හරියට හොයාගන්න. අපි දැන් බලමු මේ විදිහට කොහොමද username password හරියට හොයාගන්නේ කියලා. ඉස්සෙල්ලාම වාට කරන්න තියෙන්නේ වාගේ ෆෝන් එකේ Chrome browser එක open කරගන්න. open කරගත්තට පස්සේ මේකේ දකුණු පැත්තේ උඩ කෙළවරේ තිත් තුන එක සැරේ ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ මේකේ setting කියන option එකට එන්න. මේ විදිහට setting වලට ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා Google password manager කියලා option එක. ඒක ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ ඔයාව මේ වගේ තැනකට අරන් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට හොයාගන්න ඕන කියන්නේ password එක නැත්නම් username එක අවශ්‍ය වෙබ්සයිට් එක මෙතනින් තෝරගන්න. මම උදාහරණයක් විදිහට මෙතන මේ learn.lk කියන වෙබ්සයිට් එක තෝරගන්නවා. මෙහෙම තෝරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන යාළුවනේ මෙතන ඔයාගේ ෆෝන් එකට දීලා තියෙන fingerprint එක නැත්නම් pattern එක ඒ වගේම pin එකක් නැත්නම් password එකක් දීලා තියෙනවා නම් මෙතෙන්ට ඒක දෙන්න. දුන්නට පස්සේ ඔයා මේ වගේ තැනකට අරන් යයි. මෙතනදී ඔයාට මේ වෙබ්සයිට් එකට ඔයා email address එකක් හෝ password එකක් නැත්නම් username add කරලා තියෙනවා නම් ඒවා මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේකේ password එක බලා ගන්න ඕන නම් මෙතන මෙන්න මේ තියෙන logo එක උඩ එක සැරයක් ටච් කරගන්න. මම මෙතනදී මේක ටච් කරන්න යන්නේ නැහැ මොකද මේක මම මේ වෙලාවේ screen record එකක් කරන හින්දා මේ ඔය logo එක click කරොත් මේ වීඩියෝ එකේ background එක එකපාර dark වෙලා යන්න පුළුවන්. ඉතින් ඔයාට password එක බලා ගන්න ඕන නම් මෙතන මේ logo එක ටච් කරන්න. මම username එකක් ඔයාට බලා ගන්න අවශ්‍ය නම් ඒ වගේම මෙතන username කියලා ටැබ් එකක් ඇති. අන්න username කියන ටැබ් එකට ගිහිල්ලා ඒකේ මේ logo එක උඩ එක සැරයක් ටච් කරන්න. ටච් කරගත්තට පස්සේ ඔයාට මේ වෙබ්සයිට් එකට අදාළ password එකයි username එකයි බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් අනිවාර්යයෙන්ම වැදගත් වුණා නම් ඔයාගෙත් ඔය username password අමතක වෙච්ච යාළුවෝ කවුරු හරි ඉන්නවා නම් මේ වීඩියෝ එක share කරලා support එකක් දෙන්න. ඒ වගේම channel එකට අලුත් member කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා ඊට පැත්තේ තියෙන bell icon එක all දාලා තියාගන්න. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.